ඒ කියන්නේ අඩි 45කට වඩා උසකින් යුක්තයි. දැන් නම් කෑලි 6කට කැඩලා තියෙනවා. සමහරවල් මම කෑලි 2යි කිව්වා, 3යි කිව්වා, 4යි කිව්වා, 5යි කිව්වා, බැලුමකට තේරුණා. කෑලි 6ක් ඔය ඇතුලේ තියෙනවා. මේ ස්තම්භයේ උඩ මුදුනේ තියෙන්නේ සිංහමුණු 4ක්, සිංහමුණු 4 උඩින් තිබුණා ධර්ම චක්‍රයක්. ධර්ම චක්‍රයේ තියෙනවා තරාදී 24ක්. ඒ 24 නිරූපණය කරන්නේ සසර ඇතිවීම සහ සසර නැතිවීම කියන කරුණු 12 තමයි 24ක් විතර දක්වන්නේ. සාවිද්‍යයකට කිව්වොත් පරිසමුපාදේ ඡන්ද වලට තමයි විග්‍රහ කරලා තියෙන්නේ. අවිද්‍යාව ප්‍රතිකරගත්තු සංස්කාරය ඇති වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කළ සංස්කාරය නැති වෙනවා. මේකේ සමග්‍රහ තමයි විද්‍යා කරන්නේ ධර්ම චක්‍රයෙන් දක්වලා තියෙන්නේ. ඒ වගේම පින්යමුණු 4න් 7 දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊටාර්ථයක් තමයි භාගතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මයේ මේ පුණ්‍ය භූමියෙන් ආරම්භ වෙන ලෝකයේ සතර දිශාවට සිංහසිංහයන්ගේ වියස්තුණයි කියන එක. අනිත් අර්ථය තමයි ධර්මාසු රජරාජ්‍ය තමන්ගේ රාජ්‍ය විලා සිංහෙක් වගේ බලාගෙන ඉන්නමයි කියන එක. මේ වස්තුන් දෙකම ඉන්දියාවේ ජීවමානයි තාමත් පවතිනවා බාධිතයට ගැනෙනවා. අමල තාත්තලා දැකලා ඉන්දියාවේ ජාතික කොටිය නේද? ජාතික කොටියේ දෙනක රවුමක් තියෙනවා. ඒ තියෙන්නේ ධර්ම චක්‍රය. ඒ ධර්ම චක්‍රය ගන්න මේ තුنين වුණු ධර්ම චක්‍රය. මේ සූත්‍රය කියලා දෙන්න පාර ගමන් දෙනවා. ඒ වගේම ඉන්දියාවේ රාජ්‍ය ලාංඡන විදිහට පාවිච්චි කරන්නේ සිංහමුණු 4ක්. සිංහමුණු 4 අසවත් කරන එතකොට ඉන්දියාව තාමත් ඒ විදිහට පවතිනවා කියන එක. මේ වස්තුන් දෙක මේ නිසා ඉන්දියාවේ ජීවමාන වස්තුන් විදිහට අපි සැලකනවා. ධර්ම චක්‍රය ඒ වගේම සිංහමුණු 4ක් අවරත බලා ගන්නවා පුළුවන් විදිහට. ඒ වගේම ඒ වගේම තමයි ඉන්දියාවේ මේ සෙල්ලි වෙනකම් තියෙනවා සෙල්ලි තමයි ජීවන කියන්නේ මේ පැත්තෙන් පේලි දෙකයි අනිත් පැත්තෙන් පේලි අරක තමයි ලොකු සෙල්ලි දෙකක් තියෙනවා. මේ පැත්තෙන් පේලි දෙක යට පේලි කියන්නේ කුසාන රජවරු උඩින් පේලි කියන්නේ දුෂ්ට රජවරු කිස්වස්තු පස්සම ජීවිතේදී ඒ අනිත් පැත්තෙන් තියෙන්නේ ධර්මාර්ථ පදරාජ්‍යයේ සෙල්ලි දෙක පුරාණ සමස්තයක් තමයි ඒකට තියෙන්නේ. ඒකේ පැහැදිලි කරන්නේ ධර්මාර්ථ පදරාජ්‍ය කාර්යක පාලකයන් කරනවා. අපේ පොයට මෙතෙන් ඇවිත් සෙල්ලිපිය කියනවා. සෙල්ලිපිය කියන අනුකරනවා. සෙල්ලිපියෙන් පැහැදිලි කරන්නේ යම් කිසි විසුණු වහන්සේ නමක් මේ ශාසනයේ වුණා. අන්නේ විසුණු වහන්සේ ශාසනයේ නිරසාමරණ ප්‍රතිපද අනුකරනවා. මොකද ධර්මාර්ථ රාජ්‍ය බුදුන් වහන්සේ ගත්තට පස්සේ විරික් යන්න තීර්ථක තමන්ම සියලු පොරොන්දු ශාසනයට ඇතුළත්